විශේෂයෙන් අද දිනේදී අපි ජාතික මීලාද් උත්සවයට සමගාමීව පවත්වන මේ දැන් තියෙන කඳවුර අපි අද ආරම්භ කරනවා. පොරකට කක්කියාපාරේ පිහිටා තිබෙන අල්ෆලා විදුහලේ විශේෂයෙන් අපේ නියෝජ්‍ය කතානායකතුමා සඳහන් කරා වගේම 42 වෙනි ජාතික මීලාද් උත්සවයේ අපි මීගමුව ප්‍රදේශ ආශ්‍රිතව විවිධ වැඩසටහන් ඔස්සේ සංවිධානය කර තිබෙනවා. ඊට සමගාමීව තවත් වැඩසටහන් රාශියක් අපි සංවිධානය කර තිබෙනවා. ඒ අනුව ප්‍රධානම අපේ උත්සවය ලබන 26 වෙනිදා පස්වරු 2:30ට පෙරියමුල්ල අල් හිලාල් විදුහල් ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට අතිකරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වයේ සහභාගීත්වයෙන් අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍යයේ ඉහළම නිලධාරීන් ප්‍රදේශවාසී ආදරණීය ජනතාව සර්වාගමික නායකයන් ඇතුළු සියලු පාර්ශවයන්ගේ දායකත්වය සමග සහභාගීත්වයත් එක්ක අපි ඒක සංවිධානය කරලා තිබෙනවා. විශේෂයෙන් අද දිනේදී අපි මේ දැන් දින ව්‍යාපාරය හරහා අපි මේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වුණේ මම හිතන්නේ අපි හැම කෙනා තුළම ඒ ශ්‍රී ලාංකික අනන්‍යතාවය සෙත්තේ ඒ වගේම සමගියෙන් සහෝදරත්වයෙන් මෙය මුස්ලිම් වරුන්ගේ උත්සවයකට හාදියපු ශ්‍රී ලාංකික ජාතික උත්සවයක් ලෙස අපි මේක සමරන්නේ. ඒ අනුව සියලු දෙනා සමග අත්වල බැඳගෙන මේක සමරනවා. පහුගිය වසර තුලත් අපේ ජාතික උත්සවයේ සාර්ථකත්වයට අපේ ආදරණීය සහෝදර ජනතාවගේ විශාල සහයෝගයක් ලැබුණා සේම ත්‍රිවිධ හමුදාව පොලිසිය රජයේ නිලධාරීන්ගේ සහයෝගය විශේෂයෙන් අපේ ස්වාමීන් වහන්සේලාගේ සහයෝගය ලැබුණා පහුගිය අවුරුද්දේ සාර්ථකත්වයට. මේ අවුරුද්දේ එලෙසම එහි සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන් සියලු දෙනාගේ සහයෝගය අපට ලැබමින් පවතිනවා. මම ආරාධනා කරනවා ප්‍රදේශවාසී ජනතාවන් සියලු දෙනාටම මෙහි සාර්ථකත්වයෙන් ඔබ සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්න. ada mehe ada අල්ෆලා මහාවිද්‍යාලයේ මීගමුවේ අපේ ජාතික මීලාද් උත්සවය නිමිත්තෙන් පැවැත්වෙන ලේ දන් දීමේ වැඩසටහනක් මෙතන සිද්ධ වෙනවා දැන්. ඒ වගේම මේ වැඩසටහන් කීපයක්ම දැසි කළා තියෙනවා මේ සතිය තුලම. මේක අද එක වැඩසටහනක්. හෙට තව තියෙනවා අපිට වැඩසටහනක් රාශියක් මේ ජාතික මීලාද් උත්සවයේ සතිය නිමිත්තෙන්. අපිට තියෙන්නේ තව පැල හිටවීමක් තියෙනවා, විසිට් මයි මොස්ක් කියලා එකක් තියෙනවා, තව එක්සිබිෂන් එකකුත් තියෙනවා. සෝ මේ පාසල අපි අල්ෆලා විද්‍යාලයේ මුල් කරගෙන සමාජ වැඩසටහන යන්නේ. මේකයි තව තියෙන්නේ අපිට මීලාද් දිනේදී අපේ අතිගරු ජනාධිපතිතුමා මේ උත්සවයට සහභාගී වෙනවා. විශාල මුස්ලිම් ප්‍රජාවක් අපි එදාට බලාපොරොත්තු වෙනවා මීගමුවේ මේ හරියට. කොහොමද සංවිධාන කටයුතු කොහොමද? සංවිධාන කටයුතු ගොඩාක් හොඳින් වෙනවා. මම දැක්ක හම්බුණා මේ අද දිනේ මට හම්බුණු සංවිධායක මණ්ඩලය ගොඩක් උනන්දුවෙන් කැපවීමෙන්
මේගොල්ලෝ වැඩ කරගෙන යනවා මේ සතියෙම තියෙන නොඑක් මේ වැඩසටහන් වලට. ඇත්තටම මේ වෙනකොට මම හිතන්නේ අපි මේ මිලාද් ජාතික උත්සවය සඳහා අපි සීළු අංශ වලින් අපි සූදානම් වෙලා ඉන්නේ. විශේෂයෙන් අපි අපේ අමාත්‍යාංශය, ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඒ වගේම නගර සභාව, ඒ වගේම ස්විච්ඡා සංවිධානය, ඒ වගේම අපේ පාසල්, ඒ වගේම මුස්ලිම් ප්‍රජාව, සියලු ව්‍යාපාරිකයන් මම හිතන්නේ එක මේ සියලු දෙනාම එකවන්ව මේ ජාතික උත්සවය සඳහා අපි සියලු වැඩ කටයුතු මේනොට සංවිධානය කටයුතු කරමින් පවතිනවා. මොකද අපි මේ ගත්තොත් ඇත්තට වෙසක් උත්සවය, නත්තල් උත්සවය වගේ මේක මිලාදුන් නබි උත්සවයත් අපි ජාතික උත්සවයක් හැටියට අපි සලකන්නේ. ඉතින් අපි අපේ තියෙන ජාතික සංහිඳියාව, ආගමික සංහිඳියාව මේ සියලු දේත් එක්ව මේක ජාතික උත්සවයක් විදිහට අපි සියලු දෙනා ආගම් ભેදකින් තොරව, ජාති ભેදකින් තොරව තමයි අපි මේ උත්සවයට සහභාගී වෙන්නේ සහ මේ උත්සවයේ සංවිධානය කටයුතු කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා 26 වෙනිදා ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මේ ජාතික උත්සවයක් විදිහට මේක ඉතාමත් සාර්ථකව පවත්වන. ඒ වගේම මීගම මේ පැවැත්වෙන මේ උත්සවය සඳහා මම සියලු දෙනාටම අපි ආරාධනා කරනවා, සියලුම ජාතිකයින්ට අපි ආරාධනා කරනවා මේ ජාතික උත්සවයක් විදිහට සලකලා මේ උත්සවයට සහභාගී වෙලා අපි එක රටක් කියන තැනට සියලු දෙනාම පොදුවේ සහභාගී වෙමු කියන එක මම ඒ සඳහාම සියලු දෙනාටම ආරාධනා කරනවා.